යසෝදරා උත්තමාවියගේ නිකලෙස් ගී ජීවිතේ, පවිත්‍ර ජීවිතේ, මෙච්චර අනුභව සම්පන්න ජීවිතේ හැම ගෙදරකම වඳින්න ඕන කියන පණවිඩේ සමාජයට ගියේ නෑ. හැම යම් ගෙදරක ස්ත්‍රියක් සිටිනවා නම් යසෝදරාවට වැඳිය යුතුයි. සසරක කර්ම ගෙවෙනවා. සසරක කර්ම ගෙවෙනවා. බුදුරජාණන් වහන්සේ සරණ ගියා නම් ඒ ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධත්වයේ ඉක්මන් කරපු යසෝදරාවට බුදුරජාණන් වහන්සේ ගැන තියෙන බුදු සරණින් අපි වැඳිය යුතුයි. ගරු කළ යුතුයි. සියලු පිරිමින් යසෝදරාවට වැඳිය යුතුයි. පහනක් තැබිය යුතුයි. පැන් ටිකක් තැබිය යුතුයි. යසෝදරාව ඉස්සරහ තියෙන පැන් ටිකක් පිරිත් පැන්. එච්චර පතිවෘතාව, එච්චර බඹසර වෙනුවෙන් යසෝදරාට ජීවිතේ පිදිය යුතුයි. ගොඩාක් ස්ත්‍රීන්ට තියෙනවානේ කළු කුමාර දෝෂය, තනිකන් දෝෂය. එහෙම වුණාම තමයි ස්ත්‍රීන්ට දරුවෝ නැති වෙන්නේ. ඇඟ බර ගතිය එන්නේ. ගොඩාක් කාන්තාවගේ ශරීරවලින් අමනුෂ්‍ය කාමසේවනය ලබනවා. ඒකට තමයි තනිකන් දෝෂ කියන්නේ. එක ගෑනු ළමයෙකුට එහෙම වෙලා එයාට මේක නතර කරගන්න බෑ. එයාට දැනෙනවා ඇඟට කවුරු හරි එනවා කියලා. එයා මේ උදේ ජාතකයේ කියවලා යසෝදරා උත්තමාවිය සිහි කරලා දවසක් ඇඟට එද්දී යසෝදරා උත්තමාවිය සසරේ අවුරුදු 700ක් මහ බෝධිසත්වයොත් එක්ක බඹසරව එක ඇඳේ හිටපු බව සත්‍යයි. සත්‍යානුභාවයෙන් මගේ මේ ඇඟින් කාම සැපී ලබන මේ අමනුෂ්‍යයා දුරින්ම දුරු වේවා කියලා හිතනකොටම අර පත්තරයකට ගින්දරක් ඇවිලුණා වගේ එහෙම ඇවිල්ලා අමනුෂ්‍යයා පිච්චිලා ගිහිල්ලා අදට වසර ගණනාවක් වෙනවා. අදටත් අමනුෂ්‍ය උදුරු නැහැ. කොහොමද සත්‍යක්‍රියාව? පින්වතුනි, බඹසර රැක්කේ යසෝදරානේ. බඹසර රැක්කේ යසෝදරා, ඒ කෙල්ල නෙවෙයි. නමුත් ඒක සිහි කිරීම එච්චර ආනුභාවයක් නම් බඹසර රැකපු යසෝදරාව සත්‍යක්‍රියා කරනකොට සක්‍රියා කොහොමද ආසනේ ඉන්නේ? කොහොමද ඉන්නේ? ඒ නිසා සෑම මෑණියන් වහන්සේ නමක්ම යසෝදරා උත්තමාවිය තමන්ගේ ජීවිතයට පහනක් කරගත යුතුයි. සෑම ගෙදරකම සිරියා කාන්තාව සිටිය යුතුයි. යසෝදරාට වඳින අයට කරදර ඇති වෙන්නේ නැහැ. පින් තියෙන අය කොහෙන් හරි සංසාරේ යසෝදරා මහරහත් තෙරණිය ඈත ඉඳලා හරි දැක්ක කට්ටියක් බිහි වෙලා ඇති. ඒ නිසා වෙන්න ඇති යසෝදරා මහසෑය බිහුනේ. ඉතින් අර යසෝදරා උත්තමාවිය හරි ආනුභාව සම්පන්නයිනේ. සියලු දෙනා වැඳිය පිදිය යුතුයිනේ. යසෝදරාව අපේ ලෝකෙන් ඈත්. මම ඇවිල්ලා දැන් සෑමලුවේ පැදකනකොට මම දැක්ක මෙහි රොත්ත ඉන්නවා. සෑමලුවේ හිස්ස තියෙනවා. මේ යසෝදරා උත්තමාවිය නමින් දිකලා තියෙන සෑහිත අනුභවය තියෙනවා. මේ රූපවාහිනියෙන් හරි මාධ්‍යයෙන් හරි බණහන යසෝදරා උත්තමාවියට පැහැදිච්ච කෙනෙක් ඉන්නවනම් මැරෙන්න කලින් ජීවිතේට එකම එක දවසක්වත් මේ භූමියට ඇවිල්ලා වැඳ පුදා ගන්න. මේ එකෙල්ලේ බැලිය නොහැකි සොඳුරු රූපයකින් හෙබි යසෝදරා උත්තමාවියගේ ප්‍රතිමාව ළඟ දණින් වැටෙන්න. මේ උතුම් සෑයට වන්දනා කරන්න. කර්ම ගෙවෙනවා. ඔය තනිකන් දෝෂ තියෙන අය මේ උත්තමාවියගේ ගුණ සත්‍යක්‍රියා කර කර මේ ජාතක කතා කියවලා තමන්ම සත්‍යක්‍රියාව හදා ගන්න. ඒ සත්‍යක්‍රියා කර කර පූජා පැවැත්විය යුතුයි. නැත්තම් මේ තනිකන් දෝෂ, කළු කුමාර දෝෂ වලට විසඳුන්නේ නැත. ඒවා ඉන්නේ තනිකමත් එක්ක. හිතනවා මට කවුරුත් නැහැ, මං ගැන කවුරුත් බලන්නේ නැහැ, මං තනි වෙලා, මං ගැන අනිත් අයට තේරෙන්නේ නැහැ. ඔය සිතවිල්ලෙන් තමයි කළු කුමාරය එන්නේ. ඊළඟට සංසාරේ වැරදි කාම සේවනය කළා තියෙ මේ විපාකයක් විදියට යෝන් ශරීරයට එන්නේ. ලීසින් යంత్ర මන්ත්‍ර වලින් අරින්න අමාරුයි. මේකට තියෙන්නේම ඒකාන්තවන්න මොනවා කරන්නද? සංසාරේ වැරදිච්ච ඒවානේ.
කාට කියන්නද? ශෝක වෙන්නද? අඬ ශෝක වෙලා ඇති ඵලය කිම? ඒ නිසා දැන් තියෙන්නේ ඉක්මනට හදා ගන්න. වැරදුන සසර ආය අදින්න බෑ. ඒ නිසා මෙන්න උත්තමාවියක් ඉන්නවා. වරද්දාගත්තේ නැති එක්කෙනෙක් හරි ඉන්නවනේ. දෙයනේ අසංකේය 4ක් වරද්දාගෙන නැහනේ. එක්ක බඹසර රකින්නවා නැත්නම් පතිවෘතාව. ඒ උත්තමාවියගේ නම සිහි කර කර වඳින්න. නම සිහි කර කර වඳින්න. විවාහ වෙන ජෝඩු පිටින් ඇවිල්ලා ප්‍රතිඥා දෙන්න තැන නෙමෙයි යසෝදරාව. අනේ ඔබ වහන්සේගේ ආනුභාවයෙන් අපේ පෞල් ජීවිතේ පතිවෘතාවෙන් රැගෙන යන්න ආශිර්වාද ලැබේවා කියලා. බලන්න පින් උල්පතක් තියෙද්දී පුණ්‍ය ස්කන්ධයක් පින් කරගන්න රං ආකරයක් තියෙද්දී ඒ රං ආකරේ දිහා නොබලා ඒකට පිටිපස්ස හරවගෙන හිඟා කකා ඉන්නවා ලෝකයේ මිනිස්සු. හිඟා කකා ඉන්නවා රං ආකරයකට පිටිපස්ස හරවලා. පවිත්‍ර උත්තමාවියක් සිටිද්දී කොයි ආගමේද, කොයි ජාතියේද, කොයි රටේද මෙතරම් ගුණ කිව හැකි ස්ත්‍රී රත්නයක් මහරහත් තෙරණියක් සිටින්නේ. මෙතරම් පවිත්‍ර, මෙතරම් නිකලෙස්, මෙතරම් ආනුභාව සම්පන්න මේ ගෞතම බුද්ධ ශාසනයේ මහා අභිඥා තියෙන ශ්‍රාවකයෝ 4 දෙනාගෙන් එක්කෙනෙක් මේ යසෝදරා උත්තමාවිය. ඒ නිසා මේ කතා කියනකොට ශෝක කරන්න එපා. වැරදිච්ච අය ඇති. ගොඩක් අයට වරදිනවා. ශෝක කරන්න එපා. අවසානයේ මම බණක් කියන්නම්. අවසාන බණ. ඒ තමයි ඔයාලා සරණ යන්න බුදුරජාණන් වහන්සේ. සරණ යන්න එපා නිගණ්ඨයා. ගොඩක් අය සරණ ගිහිල්ලා තියෙන නිගණ්ඨයා. කොහොමද ඒක හොයාගන්නේ? බුදුරජාණන් වහන්සේ අහනවා ගාමිනී නිගණ්ඨ කොහොමද බණ කියන්නේ? නිගණ්ඨ බණ කියන්නේ පව් කළොත් අපාය යනවා ගැලවිල්ලක් නැහැ. ඊට පස්සේ ඒ ශ්‍රාවකයෝන්ගේ අතින් පව් වෙලා තියෙනවනේ. ශ්‍රාවකයෝ හැමදාම හිතා ඉන්නවා මං අතින් සත්තු මැරුණා, හොරකම් කෙරුණා, වැරදි කාමසේවනය කෙරුණා, බොරු කියුණා, අනේ අපි දැන් අපාය යන්නේ අපිට වෙච්ච වැඩේ කික ශෝක කර කර ඉන්නවා. මැරිලා ගිහලා අපායෙම යනවා දෘෂ්ටිය නිසා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා ගාමිනී බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා කරන්නේ එයාගෙන් වැරද්දක් වෙලා තියෙනවා නම් එයා කල්පනා කරනවා බුදුරජාණන් වහන්සේ වැරදි කරන්න එපා කියලා තියෙන්නේ. නමුත් මං අතින් වැරද්දක් වුණා. වැරද්දක් කොන එකට දුක් වෙවි හිටියා කියලා වැරද්ද නොකලා වෙන්නේ නැහැ. ඒ නිසා මං අද ඉඳලා හදා ගන්නවා කියලා ඒ වැරද්දෙන් එදා ඉඳලා වැළකී වාසය කරනවා. ගාමිනී එයාට මේ නිවන් මාර්ගය දියුණු කරන්න පුළුවන්. දැන් බලන්න ඔයාලා සරණ ගිහිල්ලා තියෙන්නේ බුදුරජාන් වහන්සේද නිගණ්ඨයාද කියලා. නිගණ්ඨයා සරණ ගිහිල්ලා නම් වෙච්චි වැරදි හිතා පසුතැවි ඉඳී. බුදුරජාණන් වහන්සේ සරණ ගිහිල්ලා නම් වෙච්ච වැරදි හදාගෙන සතුටෙන් අලුතෙන් ජීවිතය ආරම්භ කරයි. පැහැදිලිද මං කියන එක? දැන් බලන්න Taman සරණ ගිහිල්ලා තින්නේ කවුද කියලා. සමහර කොල්ලෝ ඉන්නවා හරියට දුකසේ. බඹසර රකින්න බෑ. අපිටත් ඇවිල්ලා කියනවා බඹසර රකින්න බෑ ස්වාමී. හරි දුකෙන්. ඉතින් රකින්න බෑ නම් පන්සිල් රැකපන්. මේ බුද්ධ ශාසනයේ තියෙන දුකින් ඉන්න නෙවෙයි. මේ බුදු සසුන තියෙන දුකින් ඉන්න නෙවෙයි. මේ බුදු සසුන තියෙන දුක් දුරු කරවන්න. දුක් දුරු කරවන්නයි බුද්ධ ශාසනයේ තියෙන. ශෝක වෙන එක, සංතාප වෙන එක, වැළපී ඉන්න එකෙන් වෙන්නේ බුදු සරණ අත්හැරෙන එක. ගොඩාක් අය බුදුරජාණන් වහන්සේ සරණ ගියා කිව්වට ඇත්තටම සරණ ගිහිල්ලා නැහැ. බුදුරජාණන් වහන්සේ සරණ ගිය කියන අලුත් වෙනවා. අද ඉඳලා අලුත් වෙනවා. වෙච්ච වැරදි ඔක්කොම අමතක කරනවා. මේ උත්තමාවිය ළඟ ප්‍රතිඥා දෙනවා. මේ උත්තමාවියගේ ආනුභාවයෙන් පිහිට ගන්නවා. ඒ නිසා යසෝදරා මහරහත් තෙරණිය ආයෙත් මේ ලක් දෙරණට වැඩම කළා. ආයෙත්